හායි යාළුවනේ. ඔන්න එහෙනම් අද අපි හදමු. ඔයත් ඩයට් කරන කෙනෙක් නම්, ඔයත් හෙල්දි ෆුඩ් කන්න කැමති කෙනෙක් නම් අපි අද හදමු ඕට්ස් චීස් කොත්තුවක්. මේක මාරම රසයි. මේ වල චීස් කන්න කැමති කෙනෙක් නම් මේක බෙස්ට්. මම මේකේ ළමයි වීඩියෝ එක අනිත් පැත්තට තමයි එවෙලා තියෙන්නේ. මට කරන්න දෙයක් නැහැ. ඒක ඔයාලට මේක පෙන්වන්න ඕන හින්දා මම පෙන්නනවා. මම මුලින්ම පෑන් එකක් රත් වෙන්න තියලා ඒකට ඔලිව් ඔයිල් පොඩ්ඩක් දාගන්නවා. ඔලිව් ඔයිල් කියන්නේ ඇඟට හොඳ හෙල්දි ඔයිල් එකක්. ඊට පස්සේ මම මේ වගේ බෝන්ලස් චිකන් ටිකක් මැරිනේට් වෙන්න කලින් තියාගත්තා. කහකුඩුයි ලුණුයි දාලා. ඔයාලා හදාගන්න පොෂන් එකට ඇතිවෙන ප්‍රමාණයකට දාගන්න. මේ වීඩියෝ එකත් අනිත් පැත්තට වීඩියෝ වෙලා තියෙන්නේ සොර ළමයි. ඔයාලට මේක දාන්න මොන නිසා මම මේ විදිහට රෙකමන්ඩ් කරලා දානවා. ඊට පස්සේ පෑන් ගත්තොත් තෙල් එකට පෑන් එකට දාගන්නවා මැරිනේට් කරගත්ත චිකන් ටික. මේ ටිකෙන් වතුරත් උනන ගමන් ඒක ඒ වතුරෙන්ම තැම්බෙනවා. තෙල් ටිකින් හොඳට තැම්බෙනවා. ඔන්න තැම්බෙනවා නෙමෙයි තැම්බෙනවා. ඔන්න මම දන්නේ. තැම්බෙනවා. මේ ටික මේකෙන් වෙන අර චිකන් වලින්ම එන වතුරකින් මේ විදිහට හැදලා ඉති මාරම රසයි. රයිස් එකම මෙහෙම චිකන් රසයි. මේකට ඕනේ අපිට බීලුණු සුදු ලුණු ගොඩක් ගන්න හරිම රසයි. මම වගේ සැලට කන්න කැමති කෙනෙක් නම් අමු මිරිස්, මාළු මිරිස්, කැරට් ඔයාලට මේක ඔප්ෂනල් ඔයාලට තියෙන දෙයක් ඒ වෙලාවට දාගන්න පුළුවන්. මට ගෙදර තිබ්බ දේවල්ට මම දාගත්තේ. හරි. මම ඊළඟට පෑන් එකේ චිකන් ටික බැටේ ටිකක් වෙලා ගියාට පස්සේ තමයි සොයි සෝස් පොඩ්ඩක් එකතු කරන්නේ. ඔයාලට කැමති නම් මේක මැරිනේට් එකදී එකතු කරන්න පුළුවන්. මට චිකන් වල පොඩ්ඩක් කලර් එක ගන්න ඕන නිසා මම පස්සේ තමයි සොයි සෝස් ටික එකතු කරන්නේ. මේක පස්සේ එකතු කරාම මට ඒක මැරිනේට් තිබ්බට වඩා හොඳ රසක් වගේ දැනෙනවා. ඊට පස්සේ මම දානවා ඉස්සලාම සුදු ලුණු ටික දානවා. ඒ ටික දැම්මට පස්සේ තමයි මම ලුණු ටික දාන්නේ. ඒ දෙකක් විතර ගියාට පස්සේ ඒ වීඩියෝ වෙලා තියෙන්නේ අනිත් පැත්තට. කැමරාවෙන් මම එක අතකින් හොන කරලාගෙන අනිත් පැත්තෙන් කැමරා හදන ගමන් තමයි වීඩියෝ කරන්නේ. එළම වෙනදවසේ හරියට මම බලලා වීඩියෝ කරන්නම්. ඊට පස්සේ මේ ටික හොඳට රන්වන් පැයක් වගේ ලුණු ගොඩේ බෙදෙන්න ඕන නැහැ. මේක තේරෙන්නේ මේක තෙලේ ළඟට බෙදලා තියෙන කියලා. අර අමු ගතිය වගේ තියෙන කියලා පොඩ්ඩක්. ඒ ටික බැකින් කරද්දි මම කැරට් දාන වීඩියෝ එකක් නෑ ළමයි. සෝරි. ඊට පස්සේ මම මාළු මිරිස් සම්මුත් ටික දාගන්නවා. මම හරිම කැමතියි අමු මිරිස් වලින් අර අමුවට තියෙන රසට. වාව මාරම රසයි. ඒක ඇත්තටම රසයි. ඔයා එහෙම කන්න කැමති කෙනෙක් නිවැරදි දාගන්න. මම මේ වෙලාවේ ගන්නේ රෝල් ඕට් එක. මොකද ඉන්ස්ටන්ට් ඕට්ස් එකට අපි මේකේ ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරනවානේ. ඒක දැන් මම පොඩ්ඩක් අර මැටි කතිය වෙන වගේ බලනවා. ඒ නිසා මම රෝල් ඕට්ස් එකෙන් දාගන්නවා. මට ඇති රෝල් ඕට් එකෙන් මේසහනි 3ක් පුරවන මේසහනි 3ක් දාගත්තාම මට හොඳටම ඇති බත් එකක් කෑවගේ බඩ පිරෙන්නේ. ඒකට අපි මේකට එළවලු චිකන් දාලානේ තියන්නේ. ඒ නිසා ඊළඟට මේ ටික හොඳට මික්ස් කරගන්නවා. දැන් මම මේකට ගම්මිරිස් ටිකකුත් දාගන්නවා. ළමයි ඕගොල්ලෝ සැර කන්න කැමති නැති කෙනෙක් නම් මේව එකතු කරගන්න එපා. මට සැරට කන්න ඕනේ. කන එක මට හොඳට දිවට ඒ සැර රස දැනෙන්න ඕන කෙනෙක්. ඉතින් මම මේකට ගම්මිරිස් චුට්ටකුත් දාලා ලුණු ගුඩි චුට්ටකුත් දාගන්නවා රස අනුව. මේ වෙලාවේදී ඔයගොල්ලෝ ලුණු දාගද්දී අමතක කරන්න එපා. චිකන් වලට මැරිනේට් කරද්දී ලුණු දාලා තියෙන්නේ සොයි සෝස් වල ලුණුස තියෙනවා. මෙතනදී මම ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගෙන ෆ්‍රෙෂ් මිල්ක් දාන වීඩියෝ වෙලා නැහැ. සෝරි. අර ටික කලවම් කරගත්තට පස්සේ ස්පයිසි ටික කලවම් කරගත්තට පස්සේ මම ෆ්‍රෙෂ් මිල්ක් ටික දාගන්නවා. මගේ රෝල් ඕට්ස් වල ගානට ඇති වෙන ප්‍රමාණයට. මේ වගේ මේ දැම්ම ගමන් තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඊට පස්සේ මේ ටික මම අඩු ගින්දරේ හිමීට කලවම් කර ගන්නවා. ගොඩ කලවම් කරගන්න එපා. එතකොට අර ඇලෙන්න ගතන බලන ගතිය වැඩි. මේ මට වචන පැටලෙනවනේ. අයියෝ. ඊට පස්සේ මේ ගැන හොඳ ක්‍රීමි ගතියක් වගේ එද්දී ලිප ඕෆ් කරන්න. ලිප ඕෆ් කරලා ඉවරලා චීස් කොත්තු චීස් පෙස්ටා ඒ රසටම හරි වාසයි. ඉතින් මම ඔරිගානෝ ටිකක් දාගන්නවා. එතකොට අර පීට්සා එකකින් චීස් පෙස්ටා එකකින් එන රස මේ ඕට්ස් එකෙත් එනවා. ඔන්න ඔයාලට චීස්
පැස්තා එකක් චීස් කොටුවක් කන්න හිතන දවසට රසම රස චීස් ඕට්ස් කොටුවක් හදලා බලන්න. මේක මාරම රසයි ළමයි. එහෙනම් ඔයාලට මේ ඕට්ස් චීස් කොටුව හදාගන්න ඕන වෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා මම පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. රස කෑම එකේ කමු. බයි.